එයාට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එයාගේ වයසට අද ඉස්කෝලේ යන්න ඕනේ. එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉන්න ඕනේ. වතුකම් තොර ජනතාවගේ ඉඩම් අයිතිය කවර ගන්න. එයාට මේ ඇවිදින්න කියලා කියන්නේ මම උමනාව නෑ. එයාට ඒකේ මෙයාව ඇත්ලට් එවන්න තමයි අපි පයින් යනවා කියලා ඒකට නෑ අරකේ තියෙන්නේ වෙනස්. ඔයාට එහෙමනම් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙම තේරුම් ගන්න දැන් ඔකයි නැවත මේක රටේ තියෙන තදබල නීතිය කඩලා. ඔයාව මේ බබාව මට දැන් කරන්න මම කරනවා නම් කරන්නේ බබාව ගත්ත ස්පිරිතාලේ ගිහලා නවත්තනවා. එයාගේ සෞඛ්‍යයට හානියක් වෙන වැඩක් කරා කියලා ඔයාව අරස් කරලා උසන්න. ඔයාට අපගන්න හම්බෙන්නේ. ඔව් ඒ කියන්නේ ඒ තරම් තදබල නීතියක් තියෙනවා. ස්ටොප් කරන්න. ඔයා දැන් මෙතනදී හරි තීන්දුවක් తీරණය කරත්තේ නැත්නම් ඔයාට ළමයා හම්බෙන්නේ නැහැ. ඒ ඔයා ළමයා වැරදි විදිහට යොදාගත්ත කියන එක. මේ රටේ නීතිය කියන්නේ ඔයාට මම දෙනවා. ඒක මම අපේ වෙන කරනවා නෙවෙයි. ඒක තමයි රටේ නීතිය. නීතියක් තියෙනවානේ. ඒ නීතියේදී එතනදී ඔයාගේ දැන් මේ බබා මොනවද මේ වගේ නියම ඕන කියලා කියනවා නම් ඔයා අරගෙන යන්න මේකට. මොකටද මේ ක්‍රීඩා මතෙන් තියෙනවා කට්ටිය ඉන්නවා දැන් ඒජ් ඔෆිස් එකේ තියෙනවානේ මේ පුරතෝ ක්‍රීඩා එකේ අපේ දරුවනේ අපි තමයි මෙයා තමයි අයිතිමකාරයා. මම එයාට සපෝට් දෙන්න ඉන්නවා. නේ තමයි සම්බන්ධයි. මම නිකන් සෙල්ලම් වෙන මම නේද ඉල්ලම් පොර මුරේදී